අද සමාජයේ තියෙන දේවල් දිහා බලපුවම මේ උගත්තු කියනවා. දැන් උගත්තු හදනවානේ. මොකද්ද? සමලිංගික සේවනය සීලාචාර කරන්න හදනවා. පරදාර සේවනය, පරපුරුෂ සේවනය සීලාචාර කරන්න හදනවා. දරුවන්ට පාසලේ පෙම් කරන එක අනිවාර්ය විෂයක් කරන්න ලෑස්ති වෙනවා. මොනවාද මේ? අපේ දරුවෝ අපේ අම්මලා තාත්තලා මුසලකලින්මත් වෙන්න ඕනේ. සමහර හැම උගත්තුම නෙමෙයි. සමහර උගත්තු පිට රටවල් වලට ගිහිල්ලා ඒ පිට රටවල් වලදී වලිගය කඩා ගන්නවා. ඒගොල්ලන්ගේ දූ දරුවෝ නැහැ. දූ දරුවෝ අනාචාරය යනවා. ඒගොල්ලන්ගේ පවුල් නැහැ. කොයි පිට රට යන නැත්නම් ඒවා තියෙනවා. ඒගොල්ලන්ගේ ස්වාමිවරු එක පැත්තක, භාර්යාව එක පැත්තක දුෂ්චරිතය හිසරෙන්නේ. ඒගොල්ලෝ උගත්තුනේ. මෙහි ආවට පස්සේ ඒගොල්ලන්ට මාධ්‍යවල තත්ත්වයක් තියෙනවා. ඒගොල්ලෝ ඉදිරිපත් වෙනවා. නමුත් මෙහාට ආවට පස්සේ ඒගොල්ලන්ගේ අනිත් අයද හොඳට ඉන්නවා. ඒගොල්ලන්ට වෙනසීම ඇති වෙලා. දැන් ඒගොල්ලෝ හදන්නේ මොකද? ඒක සීලාචාරයයි කියලා මේ ශිෂ්ට සම්මත සමාජයේ වංශන්ට හදනවා. වංශල ඒව සාර ධර්ම කරන හදනවා. මෙහි සාර ධර්ම ටික වංශල. ඔකයි කරන්න හදන්නේ. නිසා හිතන්නට ඔය එක එක්කෙනා කියන ඒවා නෙමෙයි හරියට බුදුරජාණන් වහන්සේගේ කුසල අකුසල දෙකට එන්න අනිත් අය කියනවා පැත්තකට දාන්න.